සුබ දවසක් වේවා යාළුවනේ. අද අපි බලමු Sony Trinitron වර්ගයේ ටීවී එකක්. මේකේ මේ ප්‍රශ්නේ තියෙනවා කිව්ව යාළුවනේ ටීවී එක ඔන් වෙන්නේ නැහැ. ඇතුලින් මේ ටික් 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 ගාලා සද්දයක් එනවා කියලා. හරි මම මේකේ කවර් එක ගලවා ගත්තා. මේක යාළුවනේ මම බලනකොට ලයි එක පැත්තට යන වෝල්ටේජ් ලයින් එක අයින් කරපුවාම ටීවී එක ඔන් වෙනවා. ඒ හින්දා මම මේකේ මේ ලයි එකට යන මේ රෙසිස්ටර් ෆියුසබල් රෙසිස්ටර් එකක් තියෙනවා මෙන්න මෙතන. මේ තියෙන මම මේක පැත්තක් පින් එකක් පන්නලා අන්න ඒක පැත්තක් උස්සලා බැලුවා. මේ ෆ්ලයි එක ෂෝට් එකක් වගේ තමයි එතන පෙන්වන්නේ. ෆ්ලයි එකේ අවුට් වෝල්ටේජ් අවුට් යන ලයින් වල මේ ඊට පස්සේ වර්ටිකල් කියන්නේ අතරම වර්ටිකල් පැත්තට යනවා. ඊට පස්සේ මේ 200 වෝල්ට් ලයින් එක හැදෙන්නෙත් මෙයාගෙන් තමයි නෙක් කාඩ් එකට යන. ඒ පැති වලට යන මේ ප්‍රශ්න මොකවත් නැහැ ඇත්තටම. මේ ෆ්ලයි එකේ කොයිල් වල මොකක් හරි ප්‍රශ්නයක් හින්දා වගේ තමයි මේ ලීක් වෙන ඇති කියලා හිතෙන්නේ. වෙන ඒ කියන්නේ යාගේ අවුට්පුට් වෝල්ටේජ් ඒවා මොකවත් ප්‍රශ්නයක් නැති හින්දා. මම වලට මේකේ නම්බර කියන 8යි 598යි 858යි ඉරක් 0.2 කියලා තමයි ෆ්ලයි එකේ නම්බර ගෙන්නේ. මේක අර ටිකක් ස්ටිකර් හීට් වෙලා තියෙන හින්දා අපි පරිස්සමට පොඩ්ඩක් මේ දූවිලි ඩස්ට් එක අයින් කරගෙන බලන්න ඕනේ. නැත්නම් මේ ටක් ගාලා ඒ අකුරු ගැලවිලා ඒ කියන්නේ මැකෙනවා ඇත්තටම. අර හීට් වෙලා කර වෙලා වගේ තියෙන ආයේ print එක. මේකේ දැද්දරම මම දැන් පිහ දානකොට එහෙම අයින් වුණා. මේ එහෙම ප්‍රශ්නයක් වගේ තමයි තියෙන්නේ. අපි බලමු මේ මෙයාගේ ඇත්තටම දැන් chopper transformer එක drive කරන්නේ මේ මෙතන මේ තියෙන මේ STR එකෙන්. ඒකේ ඒ කියන්නේ chopper transformer එකෙන් power on කරන්න හදන secondary පැත්තට ඒ වුණාට on වෙන්නේ නැහැ. මෙයාගේ short එකේ හින්දා ආයෙ නවතිනවා. ආයෙ on කරන්න හදනවා ආයෙ නවතිනවා. ඒ හින්දා තමයි ටික් 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 ගානේ. මේ බලන්න ඔයාලට මෙතන පේනවාද දැන් stand by LED එක පත් වෙලා තියෙනවා. දැන් මම අර resistor එක පන්නලා තියෙන හින්දා මේකේ vertical පැත්තේ ඊට පස්සේ sound වලට යන ඒ line වල එහෙම වෙන මොකවත් ප්‍රශ්නකුත් නැහැ අතරම. මේ 115 line එක තමයි මේ විදිහට මේ disconnect කරපුවාම board එකේ power එක හැදෙන්නේ. මේ වගේ යාළුවනේ මේ අපි පරිස්සමට මේ කරන්න අතරම board එක මේ power එකට අපි මේ board එකේ මුලින්ම කරන්න ඕනේ යාළුවනේ මේ කැපැසිටර් එකේ වෝල්ටේජ් එක ඩිස්චාර්ජ් කරගන්න එක. එයාගේ මේ වෝල්ට් 302ක් දැනට තියෙනවා මේ බලන්න මේ ලෝඩ් වෙලා තියෙනවා මේක අපිට කරන්ට් එක වදින්න සෑහෙන්න වදින ප්‍රමාණයක තියෙන වෝල්ටේජ් එකක්. ඒ හින්දා මෙයාව අපි ඩිස්චාර්ජ් කරගන්න ඕනේ මුලින්ම. මේක සාමාන්‍ය ටීවී එක ඔන් කරලා සාමාන්‍ය දවස් සතියක් විතර ගිහිල්ලා අපි බැලුවත් ඒත් සාමාන්‍ය වෝල්ට් 150කට වැඩියක් වගේ මෙයාගේ තියෙන්න පුළුවන් ලෝඩ් වෙලා. මේ ඒ හින්දා අපි මුලින්ම ටීවී එක බෝඩ් එක ගලවා ගත්ත ගමන් ස්විච් මෝඩ් පවර් සප්ලයි පැත්ත ඒ කියන්නේ ප්‍රයිමරි පැත්ත වැඩි අල්ලන්න යන්නේ නැතුව වෝල්ටේජ් චෙක් කරලා ඩිස්චාර්ජ් කරගෙනම වැඩි පටන් ගන්න ඕනේ. ෆ්ලයි බෑක් ට්‍රාන්ස්ෆෝමර් එකත් ගලවා ගත්තා. මේකත් අවුරුදු සාමාන්‍යයෙන් 15ක් 16ක් වගේ වැඩ කරපු ටීවී එකක්. මේ ඉතින් ෆ්ලයි එකත් සෑහෙන්න මේ ඩස්ට් එක බැඳිලා ඒකේ අංකේ දැන් නම් මම අර පිහදාමු පාර මේ පේන්නේ වෙනද සයිස් වගේ තමයි 8යි 598යි 858යි ඉරක් 0.2 තමයි මේ ෆ්ලයි එකේ එන්නේ. මේකට යාළුවනේ අපිට 858 සහ 500 මේ නෑ මේකටම ගැලපෙන තව ෆ්ලයි එකක් ඒ කියන්නේ නම්බරයක් දෙනවා. ඒකත් ඔයාලට මම මේ පෙන්නන්න. මේ පරණ එක අපි ගලව ගත්තු එක. මේ මම අලුතෙන් ගෙනාවු ෆ්ලයි එක. මේ තියෙන්නේ 858යි ඒ වගේම 960 කියලා එන ස්ටිකරෙන් එන මේ ෆ්ලයි එකත් මේකට සපෝට්.
මේ අපිට මේ මාකට් එක ගන්න තියෙනවනේ අතරම චයිනා එන බඩු තමයි දැන් තියෙන්නේ. මේ අපි මේක දාගමු. මේ ෆ්ලයි එකේ යාළුවනේ මේ පරණ ෆ්ලයි එකේ තියෙනවා තව අමතර පින් එකක්. ඒ කියන්නේ ෆ්ලයි බෑක් ට්‍රාන්ස්ෆෝමර් එක ග්‍රවුන්ඩ් එකට සෙට් වෙන තව පින් එකක් තියෙනවා. ඒ පින් එක මේ අලුතින් එන ෆ්ලයි වල නෑ ඇත්තටම. ඒක අපිට මේ එක ප්‍රශ්නයක් නෑ මේ වුණාට ටීවී එක වැඩ කරනවා. ඊතුරු ග්‍රවුන්ඩ් පින් උත් එක්ක ඇතුලේ සම්බන්ධ තියෙන හින්දා දැන් හරි යාළුවනේ ටීවී එක වැඩ කරනවා. ස්ක්‍රීන් වෝල්ටේජ් එකයි ෆෝකස් එකයි රිසෙට් එකෙන් කරකලා අපිට බැලන්ස් කරලා ගන්න තියාගෙන මේ විදිහට ඔන් කරගත්තාම ටීවී එක හරි. හරි යාළුවනේ DS ඉලෙක්ට්‍රොනික් මගේ YouTube channel එකත් එක්ක එකතුලා හිටියට සුබ දවසක්.